අලුතෙන්ම ට්‍රෙන්ඩිං වෙන මේ සින්දු ඔයාලා ඇහුවට මේක පිටිපස්සේ තියෙන ඉතිහාස කතාව දන්නවද? අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා අලුතගෙන මනමාලිට හාල්පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා මම මේ ඇවිල්ලා ඉන්නේ අතුරු මිතුරු දඹදිවතුරු කතාවේ ඉතිහාස කතාව සිද්ධ වෙච්ච තැනට. මේ තියෙන්නේ ඓතිහාසික සීතාවක බැරන්ඩි කෝවිල. රජුරුවන්ගේ පව් ගෙවන්න නම් ගඟමැද කෝවිලක් හදලා යාගයක් කරන්න ඕනේ. එහෙම උපදෙස් දුන්නේ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්. සීතාවක රාජසිංහ රජුරුවන්ගේ පරිහානියට වගේම රාජ්‍යයේ විනාශයටත් කූට උපක්‍රම යෙදුව අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් රජතුමාගෙන් රාජ්‍යත්වය ලබා ගන්න දන්න හැම උපක්‍රමයක්ම යෙදුවා. අවසානයේදී මහබිසෝ දේවියගේ දියණිය විවාහ කරගෙන තමයි රාජ්‍යත්වය ලබා ගන්න අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් උත්සාහ කළේ. හැබැයි පුතෝ උඹට නම් මේ රටේ රාජ්‍යත්වය තියා කාන්තාවක්වත් දෙන්නේ නැහැ කියපු අපේ රටේ හිටපු මිනිස්සු අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්ට විරුද්ධව ගහපු කැලෑ පත්තරේ තමයි මේ. කුකුල කපලා දොර මුල්ලේ, කිකිලි කපලා වැට මුල්ලේ. කළු කපුටා සුදු වනතුරු මුල් ගහේ දල් වනතුරු බලා හිඳින් හෙට්ටියෝ. මේ වගේ අපේ රටේ ලස්සන ඉතිහාස කතාවක් සින්දුවකින් වෙනස් කරලා අහනකොට ඔයාලට දැනෙන්නේ මොකද්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.